5 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාම ඔන්න නංගිලා මල්ලිලා මේ අද දවසේදී මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඉරිදා දවසේ 14 වෙනි ඉරිදා. ඒතකොට අද දවසේදී විතරක් ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන ලංකාවේ මාධ්‍ය නාලිකා වලින් සහ එක එක වෙබ්සයිට් ගණනාවකදී ඔය ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන එක එක අප්ඩේට්ස් ලැබුණා. එතකොට මේ අප්ඩේට්ස් හැම එකක්ම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේදී. මොකද දැන් ඒක හැමෝටම වගේ පැටිලා තිනවා මේ එන දවස ගැන. දැන් සති දෙකක් කියනවා, සතියක් කියනවා, නැත්නම් අද එනවා කියලාත් කියනවා, හෙට 15 වෙනිදා එනවා කියලාත් කියනවා. මේ හැමදේම ගැන මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. ඉතින් වීඩියෝ එක අවසානයේත් එක්ම පොඩ්ඩක් රැඳිලා ඉන්න ඉවසලා මෙච්චර කල් බැලුවා වගේම එහෙනම් අපි ඉක්මනට යමු අද වීඩියෝ එකට. මම මුලින්ම සිරසෙන් දාපෙක් ගැන කතා කරලා ඉන්නම්. අද උදේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා සිරසෙන් දාපෙක් ගැනත්. ඒක මම ස්ක්‍රීන් එකට මේ වෙලේ ගන්න යන්නේ නැහැ උදේත් කරපු හින්දා. එතකොට ඒ සිරසෙන් දාපු එකේ කියලා තිබුණේ නංගිලා මල්ලිලා ඔයාලගේ ප්‍රතිඵල ජූනි ඉදිරි සතියේදී නිකුත් කරනවා කියලා. එතකොට එයාලා ඉදිරි සතිය කියලා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඇත්තේ මෙන්න මේ 15 වෙනිදාම පටන් ගන්න සතිය. ඒ කියන්නේ හෙට දිනෙන් පටන් ගන්න ඉදිරි සතිය. එතකොට තව ඉස්සරහට ඔක වෙනස් කරාවිද නැත්නම් ඉදිරි සතිය තුලදීම දෙයිද කියන නම් අපි දන්නේ නැහැ. මොකද කලිනුත් එයාලා කිව්වේ 15 වෙනිදා නිකුත් කරනවා කියලා නිවුස් ෆස්ට් එකෙන්. එතකොට 15 වෙනිදා එක තමයි පොඩ්ඩක් ඇතුලේ තියෙන වැඩ කටයුතු කීපයක් නිසා වෙන්නේ නැති හිම දිග්ගස්සලා ඇත්තේ. එතකොට එයාලා කිව්වා ඉදිරි සතියේදී ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. එතකොට එයාලගේ එක එහෙම වෙදි මම දැන් ඔයාලට දෙරණ එකක් පෙන්නන්නම්. දෙරණෙන් ඒ කියන්නේ අද දෙරණ වෙබ්සයිට් එකෙන් මෙන්න මේ විදිහට දාලා තියෙනවා නංගිලා මල්ලිලා. මේක ඔයාලට අද දෙරණ වෙබ්සයිට් එකට ගියත් මේ විදිහටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකේ තියෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කල්යන ලකුණු. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජූනි මාස 15 වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ බවය. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර සති දෙක තුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. මෙතන බලන්න ඔයාලා තියෙනවා ඉදිරි සති දෙක තුලදී ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව. එතකොට මෙතන කියන්නේ ඉදිරි සති දෙක තුලදී කියලා. ඊට පස්සේ තව රිසල්ට් ගැන අප්ඩේට් අපිට ලැබුණා gossip FB page එකේ. මෙන්න මේ විදිහට දාලා තිබුණා. මම ඒකත් ඔයාලට දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ නංගිලා මල්ලිලා හිරු gossip කියන FB page එකේ දාලා තියෙන එක ප්‍රතිඵල එනකම්ද බලාගෙන හිටියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. ඒකේ කියලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට පෙර සැලසුම් කර තිබුණේ ජූනි මාස 15 වෙනිදා හෙට වන විට ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට උවත් පවතින තත්ත්වය මත එය තවත් දින කිහිපයක් පස්සට යන බවයි. කෙසේ වෙතත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ දෙමාපියන් එහෙම විස්තරයක් මෙතෙන් දීලා තියෙනවා. එතකොට මේකේ අන්තිමේට තියෙනවා නංගිලා මල්ලා මම මේක මෙතෙන්දි කියවන්න යන්නේ මෙතන දිග වෙන හින්දා වීඩියෝ එක. මේකේ අන්තිමටම විශේෂ කරලා තියෙනවා ඒ අනුව ඉදිරි සති දෙකක කාලය ඇතුළත කෙසේ හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. මේකත් ඔයාලට හිරු gossip වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම දෙරණෙන් අර විදිහට කියලා තියෙනවා. ඒකෙත් කියලා තියෙන්නේ ඉදිරි සති දෙකක කාලය තුලදී කියලා. සිරසෙන් කිව්වේ ඉදිරි සති එකකදී කාලය කියලා. එතකොට දැන් මේ හැම දෙයක්ම බැලුවයන් පස්සේ තව මීට අමතරව මම ඔයාලට වෙබ්සයිට්ස් වාගේක නම් කියන්නම්. ඒ වගේනොත් පොඩ්ඩක් බලන්න. ඒ වගේත් ඕකම තියෙනවා. එතකොට tamil guru gazette.lk ඔන්න ඔය වගේ වෙබ්සයිට්ස් කීපයකුත් තියෙනවනේ. එතකොට ඒ වගේත් ඔන්න ඔය තොරතුරු ඔය විදිහටම ඉදිරි සතියකදී කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට නංගිලා මලිලා දැන් මේක ගැලුවයන් පස්සේ ඔයාලගේ ප්‍රතිඵල හොඳටම තේරෙනවා. මේ අද ඉරිදවත් හෙට සඳුදාවත් අඟහරුවාදවත් ඔන්න ඔය කාලේදී මේ අද හෙට නිකුත් වීමේ කිසිම හැකියාවක් නැහැ කියලා දැන් ඔයාලට තේරෙනවද නංගිලා මල්ලිලා? ඉතින් බය වෙන්න එපා බොරුවට. දැන් ස්ට්‍රෙස් තමා ප්‍රතිඵල කල් ගියා තමා මේ පාර ගොඩක්ම කල් ගිහිලා තියෙනවා ප්‍රතිඵල. එතකොට දැන් ඒ ලෙවල් වලට කල් යනවා. ඔන්න ඔය වගේ ගැටලු කීපයක් තියෙනවා. ඒ වගේම සමහරුන්ට එපා වෙලා තියෙනවා මේ ප්‍රතිඵල කල් යන එක. ඇයි අද එනවා හෙට එනවා අනිත් දෙනවා කිය බලාගෙන ඉන්නවා. එතකොට ඒක එක එක විදිහට කල් යනවා. මම ඒක ඔයාලට කලින් වීඩියෝ වලත් කිව්වා මතකද? ඔය ප්‍රතිඵල නිකුත් වෙනවා කිව්ව දිනේට වඩා කල් යන අවස්ථාවක් තියෙනවා. මොකද අපේ 2022 O level විභාගයේදී ওই ප්‍රශ්නේ වුණා. එයාලා කියන දිනේට වඩා සති දෙකක් විතර එහාට ගියා. කල් ගියා. එතකොට කලින් දෙන අවස්ථාවලුත් තියෙන. හැබැයි මේ පාර කල් යනවා. මම ඔයාලට මතකද සිරසේ එදා 15 වෙනිදා නිකුත් වෙනවා කියලා කියපු වීඩියෝ එක තියෙන්නේ. ඒ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයාලගේ ප්‍රතිඵල 15 වෙනිදා හෝ 15 වෙනිදාන් පස්සේ නිකුත් වෙනවා කියලා.
එතකොට ඒක තමයි මට ලැබිච්ච ආරංචි. දැන් ඒ ලැබිච්ච ආරංචියත් වෙනස් වුණා අර සිරසෙන් කියපු අප්ඩේට් එකකින්ද. මොකද සිරසේ කියන දෙයක් සාමාන්‍යයෙන් හැමෝම වගේ විශ්වාස කරනවානේ. ඔන්න හේතුව නිසා මගේ ඒ අප්ඩේට් එකත් දැන් මෙතෙන්දි කැඩිලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් නංගිලා මල්ලිලා මම ඔයාලට තහවුරු කරලා කියන්නේ මෙහෙමයි. ඔයාලගේ ප්‍රතිඵල 15 වෙනිදා නිකුත් වෙන්නේ නැහැ. මොකද 15 වෙනිදාට මෙයාලට නිකුත් කරන්න පුළුවන් නම් මෙයාලා මේ විදිහට හැමතැනම මේ විදිහේ තොරතුරු දෙන්නේ නැහැ. එතකොට ඔයාලා මේ ප්‍රතිඵල දැම්ම බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තටම ස්ට්‍රෙස් හදාගෙන බොරුවට එපා වෙනවා විතරයි මේකෙන් වෙන්නේ. ඔයාලගේ ප්‍රතිඵල අද එනවා, හෙට එනවා, ඔහොමම කියලා බලාපොරොත්තු වෙන එකකින්. ඔයාලා දැන් මේක සතියකට විතර පොඩ්ඩක් බ්‍රේක් කරලා පැත්තකින් තියන්න. ඒ කියන්නේ අතෑරලා දාලා තියන්න. ඕක ගැන හිතන්න ගියොත් එහෙම ඔයාලා තවත් ස්ට්‍රෙස් වෙනවා. ප්‍රතිඵල එන දවසක එයි. දැන් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලා A level වලට දැන් වැඩ කරන්න පටන් ගෙන ඉන්න අය A level වලට කොහොම කරගෙන යන්න ක්ලාස් යන්න ඒ වගේ පාඩම් වැඩ කරන්න ඒවා කරගෙන යන්න. නැත්තම් තාම A level වලට ගිහිල්ලා නැතෝ රිසල්ට් එනකම් ඉන්න කට්ටිය චුට්ටක් මේක හිතන්න නැතුව ඉන්න දවස් දෙක තුනක්. නැත්තම් මේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාලට වෙන වෙන ප්‍රශ්නත් තියෙනවා. ලෙඩත් එක්ක හදා ගන්නවා ඊට පස්සේ. එතකොට නංගිලා මල්ලිලා දැන් ওই තොරතුරු හැම එකම ගත්තාන් පස්සේ තව මන් දෙයක් කියන්නම්. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට කතා කරාම ඒ කතා කරන කට්ටිය කියන්නේ ඉක්මනට ප්‍රතිඵල මේ මාසේ ඇතුළතදී නිකුත් කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ 15 වෙනිදා එනවා ලබන සතිය එනවා ඒක කියන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ මේ මාසය ඇතුළතදී නිකුත් කරනවා කියලා. එතකොට මම දැන් ඔයාලට කියන්නේ ඔයාලා මේ 15 වෙනිදා එනවා 16 වෙනිදා එනවා 17 වෙනිදා එනවා එහෙම කී ඔයාලා විශ්වාස කරගන්න එපා. ඕගොල්ලෝ මේ මාසය ඇතුළතදී ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න. දැන් අද දවසේදී විතරක් අපිට මෙච්චර අප්ඩේට්ස් ගොඩක් ලැබුණා නම් ප්‍රතිඵල ගැන හැමෝම කියන්නේ දැන් දෙරණෙත් කියලා තියෙන එක පේනවනේ ඉදිරි සති දෙකක කාලයේදී නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. ඒතොර කොහොමත් නංගිලා මල්ලිලා තව සතියක් හෝ දෙකක් අනිවාර්යෙන්ම යයි ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන්න. ඔන්න ඒක හොඳට අහගන්නකෝ. තව සතියක් හෝ දෙකක් යයි ඉස්සරහට ප්‍රතිඵල නිකුත් වෙන්න. ඒ නිසා මම නම් කියන්නේ දැන් ඔයාලා බදාදා බ්‍රහස්පතින්දා වගේ වෙනකන් ඒ කියන්නේ 18 19 විතර වෙනකන් ඔයාලා ප්‍රතිඵල ගැන ආයෙ හොයන්න යන්න එපා. මොකද දැන් ඕක හොයන්න ගියන් පස්සේ ඔයාලට එක එක ඒවා තව වෙනවා. එතකොට ඔයාගේ ඔළුව අවුල් වෙනවා. ඒ නිසා අපි මෙහෙම කරමු. දැන් ඉස්සරහට තව ලබන සතියේ මැද වෙද්දි ප්‍රතිඵල ගැන අප්ඩේට්ස් මම ඔයාලට දෙන්නම්. එතකොට වීඩියෝස් දාන්නම් මේ විදිහට. මට ආරංචි වෙන දේ මම දෙන්නම් කවදා වගේ නිකුත් වෙනවද කියන එක ගැන. දැන් එතකොට ඔයාලට අද හෙට ගැන බයක් නැහෙනේ. අද 14 වෙනිදා නිකුත් වෙන්නෙත් නැහැ 15 වෙනිදා දෙන්නෙත් නැහැ මේ කියන විදිහට. තව කොහොමත් සතියක්වත් එහාට යනවා ප්‍රතිඵල නිකුත් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ආයෙනම් මගේ තීරණ වෙනස් කරන්නේ නැහැ මේ මාධ්‍ය නාලිකා නිසා. ඒතකොට මගේ මේකත් බහිනවා නිකන්. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න. ලබන සතියේ පහු වෙයි කොහොමත් මේ යන විදිහට නිකුත් වෙද්දි. මොකද අතන සති දෙක කාලයක් කියලානේ කියන්නේ. ඒ නිසා අපි දැන් හෙට සඳුදා අඟහරුවාදා බදාදා මේ දවස් ටිකේ කිසිම බයක් තියාගන්න එපා ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. නෑ ප්‍රතිඵල නිකුත් වෙන්නේ නෑ ඒ කාලේදී. එතකොට මම ඔයාලට අප්ඩේට්ස් ඉස්සරහට දෙන්නම්. අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. මම හිතනවා දැන් හැමදේම වගේ පැහැදිලි ඇති කියලා. මොකද නැත්තම් ඔයාලා මේක ගැන තොරතුරු සෑහෙන්න හොයන්න